Hi guys, කොහොමද ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බ මේ Adobe Stock ගැන. ඉතින් කොහොමද මේකට ෆොටෝ දාන්නේ මේ දේවල් ගොඩක් ඒවා අහලා තිබ්බා. ඉතින් ඇත්තටම මේක මාත් ඇත්තටම මේ ගොඩාක් දුරට කරගෙන යන එකක් නෙමෙයි. සයිඩ් එකෙන් කරගෙන යන එකක් පැසිව් ඉන්කම් එකක් විදිහට. සහ මේක මම මේ අර බැහැලම කරන එකක් නෙමෙයි. ඉතින් නමුත් මන් දන්න දේවල් ටිකක් මේ වීඩියෝ එකේදී කියලා දෙන්නම්. නමුත් මීට වඩා මේක ඉතාම ඉහළ මට්ටමින් කරගෙන යන අය ගොඩාක් ඉන්නවා. ඔයාලා TikTok එකේ බැලුවත්, YouTube එකේ බැලුවත් මේක ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන්ම කරගෙන යන අය ඉන්නවා. ඒත් එක්කම ලොකු ඉන්කම් එකක් ගන්න අය ඉන්නවා. නමුත් පළවෙනියටම කියන්න ඕනේ මේක ඔයාලගේ ප්‍රධාන ඉන්කම් සෝර්ස් එක විදිහට කරගෙන යන්න එපා. මොකද එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක මන් දන්න විදිහට. මොකද මේකේ earnings එයිද නැද්ද කියන එක අපිට ෂුවර් නෑ. ඉතින් ඒ වුණාට සයිඩ් එකෙන් නිකන් අර ඔහේ දාලා තියලා අපිට ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් විදිහක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක ඔයාලගේ මේන් ඉන්කම් එක කරගන්න යන්න එපා. නමුත් පැසිව් ඉන්කම් එකක් හොයාගන්න කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් මාත් ඒ විදිහට තමයි මේක try කරලා බැලුවේ. මටත් ෂුවර් එකක් තිබ්බේ නෑ මේකෙන් එයිද නැද්ද මොනවද කියලා. නමුත් ඔහේ ඉමේජස් දාලා තිබ්බා. නමුත් මේකේ ඔයාලා දැනගන්න ඕන දේවල් ටිකක් තිබ්බා සහ මමත් මේ දවස් ටිකේම ඉගෙනගෙන තමයි මේවා කරගෙන යන්නේ. ඉතින් මාත් නොදන්න දේවල් මෙතන තියෙනවා. මම දන්න දේවල් ටික ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලට පේන ඇති මේක තමයි මගේ පෝර්ට්ෆෝලියෝ එක. ඉතින් මේකේ මහා ලොකු earning එකක් නැහැ. නමුත් මම TikTok එකේ වීඩියෝ එකක් දැම්මා. ඒකෙන් ගොඩක් අය encourage වෙලා තිබ්බා සහ ගොඩක් අය අහලා තිබ්බා කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඒ හින්දා full වීඩියෝ එකක් මම කරන්න බැලුවේ. හරි. ඉතින් Adobe Stock කියලා කියන්නේ ඔයාලට ස්ටොක් ෆොටෝස්. ඒ කියන්නේ ඔයාලට ඔය මොන හරි වෙබ්සයිට් එකක් හදනවා නම් එහෙම නැත්නම් මොන හරි ආර්ට් වර්ක් එකක් කරනවා නම් මොන හරි පබ්ලිෂින් කරන දේවල් ඒ කියන්නේ අපි තුමු සෝෂල් මීඩියා එහෙම නැත්නම් ප්‍රින්ටිං වලට මෙන්න මේ දේවල් වලට ඔයාලට ෆොටෝස් ගන්න ඕන නම් ඒක ලීගලි ගන්න පුළුවන් ක්‍රමයක්. දැන් අපි Google එකේ ගිහිල්ලා සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරොත් ඒක සමහරක් විට ලීගල් නොවෙන්න පුළුවන් විශේෂයෙන්ම කොපිරයිට් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට Adobe Stock එකෙන් පුළුවන් high quality images legally commercial purposes වලට පාවිච්චි කරන්න මේකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ වැඩවලට ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් පිටරට අය කරන දේ තමයි මේ වගේ ඒවට ජොයින් වෙලා මේකේ සබ්ස්ක්‍රිප්ෂන් බේසිස් යන්නේ. මේ අපි අප්ලෝඩ් කරන ෆොටෝස් එයාලා ඩවුන්ලෝඩ් කරලා එයාලගේ වැඩවලට ගන්නවා. එතකොට අපිටත් මොනවද එයාලට කියන්න බෑ මොකද එයාලා පේ කරලා තමයි ගන්නෙ. ඉතින් එයාලගේ කමර්ෂල් වැඩවලට ඒක පාවිච්චි කරන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ගොඩාක් වෙලාවට පිටරට අය කරන දේ තමයි Adobe Stock ඒත් එක්කම Getty Images ඊට පස්සේ ඔයාලා හොඳටම දන්නවා ඇති Shutterstock මෙන්න මේ වගේ platforms කීපයකම මෙයාලා register වෙලා ඉතින් එයාලට අවශ්‍ය images සහ videos දෙකම මේ වගේ download කරගන්න පුළුවන්. ඉතින් මෙතනදි වෙන්නේ අපි ෆොටෝ එකක් දැම්මයින් පස්සේ ඒක purchase කරන අයට මේක පෙන්නනවා ඒ අදාළ කැටගරි එක යටතේ. ඒකට එයාලට ඒක කැමති නම් purchase කරගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද මේකේ account එක හදාගන්න තියෙන්නේ කියලා. මේකට දැන් මට මේකේ පෙන්වන්න විදියක් නැහැ මොකද මම මේක කොහොමද log වෙලා තියෙන හින්දා. වෙනම එකක් ගන්න. ඔයාලා search කරන්න Google එකේ Adobe Stock කියලා. මේ Adobe Stock කියලා search කරපුවම ඔයාලට මේ stock prices එන්නේ. නමුත් පල්ලෙහාට ගියාපම ඔන්න ඔයාලට පේනවා ඇති Adobe Stock කියලා දාලා මේක තමයි මේ එන page එක තමයි selling page එක. ඒ කියන්නේ යාලා customers ලට පෙන්නන page එක. එතකොට ඔයාලා buyer කෙනෙක් නෑ. ඒ කියන්නේ ඇත්තට මේවා ඔයාලට ඇත්තටම download කරගන්න ඕන නම් purchase කරන්න ඕන නම් මෙතෙන්ට තමයි යන්නේ. මෙතෙන්ට ගිහිල්ලා අපිට images, videos ඔය වගේ දේවල් search කරන්න පුළුවන්. ඒත් එක්කම එක එක categories වලට අපිට මේවා search කරන්න පුළුවන්. ඔයාලට පේන ඇති ලොකු collection එකක් මේකේ තියෙනවා. එතකොට දැන් අපි යන්නේ මේක sell කරන්නනේ. එතකොට මම යනවා මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ උඩ sell කියලා. මෙන්න මෙතෙන්ට ගියාපුවාම තමයි අපිට මේක start කරන්න තියෙන්නේ. එතකොට මෙතනදී මේ sell කියන එකට ගියාපම මෙන්න මේ වගේ page එකක් එනවා. මේකේ join now කියන එකට යන්න. join now එකට ගියාපුවාම ඔන්න ඉස්සල්ලාම ඔයාලට account එකක් create කරන්න තියෙනවා. එතකොට ඔයාලට මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. Google එකකින් create කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ Google account එක, Facebook account එක මේ දෙකෙන්ම create කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනම email address එකක් දාලා මේක create කරන්නත් පුළුවන්. ඉතින් මම දැනට මම Google account එකක් දෙන්නම් දැනට.
right මම මේ විදිහට Google account එකක් දෙන්න. හරි එතකොට මේක continue කරායින් පස්සේ හරි එතකොට මෙයාලා ඉල්ලනවා මේ mobile phone number එකක් දාන්න කියලා. මොකද verification steps කීපයක්ම තියෙනවා. එතකොට mobile phone number එකක් දාන්න ඕනේ. හරි ඉතින් ওই විදිහට මේකේ ඔයාලට verification එක කරගත්තයින් පස්සේ මේ ටෙලිෆෝන් නම්බර් එක අනිවාර්යෙන් දාගන්න ඕනේ. ටෙලිෆෝන් නම්බර් එක දාන්න හේතුව තමයි එක්කෙනෙක්ට accounts කිහිපයක් හදාගන්න බැරි වෙන්න මේක පොඩි verification එකක් යනවා. එතකොට අර තියෙන accounts ටික unique මේවා වෙන්න ඕනි කියන එක අනුව තමයි මේ phone verification එක ඕන වෙන්නේ. එතකොට හදිසියෙ හරි ඔයාලගේ phone number එක use කරලා තියෙනවා නම් එයාලට වෙන මේක වෙනම process එකක් තියෙනවා. ඒක claim කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. ඔයාලට තියෙන phone number එක ඔයාලටම තමයි තියෙන්න ඕනේ සාමාන්‍යයෙන්. නමුත් කලාතුරකින් සාමාන්‍ය phone numbers අපේ ලංකාවේ නම් මේ එකක් ඒ කියන්නේ හැමෝටම unique එකක් ලැබෙන්නේ නැහැ. මොකද පරණ ඒවා ආය අලුත් කරලා එවන හින්දා සමහර විට කලාතුරකින් වෙන්න පුළුවන්. ඒකට යාළගේ වෙනම තියෙනවා ඒක claim කරගන්න විදිහක්. ඉතින් කොහොම හරි මේ account එක set up කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ මෙයාලා අහනවා payment options මොනවද? ඒත් එක්කම මේකේ තව form එකක් fill කරන්න තියෙනවා tax form එකක්. ඒකෙත් ලොකු දෙයක් නෑ. යාලා ඔක්කොම instructions ටික දීලා තියෙනවා. ඒක fill කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න. ඉතින් ওই විදිහට හරිම සරලව ඇත්තටම account එක හදාගන්න පුළුවන්. ඊටාම අඩු steps ගානකින් account එක හදාගෙන පළවෙනි upload එකට යන්න පුළුවන්. එතකොට මේක log වුණායින් පස්සේ අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ඔයාලට හම්බ වෙනවා ඔයාලගේ dashboard එක. මෙන්න මෙතන. දැන් ඔයාලා මෙතන පටන් ගද්දි මෙතන මොනවත් ඇවිල්ලා නැහැ. ඒ හින්දා මෙතන 0 තියෙන්නේ. නමුත් ඔයාලා අප්ලෝඩ් කරන්න ඔයාලගේ dashboard එකේ earnings ටිකයි මේ ටික පෙන්නනවා. එතකොට මේ dashboard එකේ ඔයාලට යන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. uploaded files කියන එකට යන්න පුළුවන්. මේ files වල ඔයාලට මෙන්න මෙතනින් තමයි files upload කරන්න තියෙන්නේ. මෙතන uploaded files වල ඔයාලට පේනවා ඇති දැන් new කියන එකේ තාම මොනවත් නැහැ. එතකොට මම අලුතෙන් දැන් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන තියෙන ඒවා මට මෙතෙන්ට දාගන්න පුළුවන්. ඒ කියන්නේ අප්ලෝඩ් කරනවා කියන එකේ අදහස එයාලට එහෙට සබ්මිට් කරන්න කලින් මට මෙතන සේව් කරලා තියාගන්න පුළුවන්. හරියට නිකන් ඩ්‍රාෆ්ට් කරනවා වගේ වැඩක්. එතකොට මෙතන in review කියන එකට ගියොත් ඔයාලට පේන ඇති දැනට මම අප්ලෝඩ් කරලා තියෙන ඒවා එයාලා රිවිව් කරනවා. මේ රිවිව් එකෙන් පස්සේ තමයි accept වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට ගොඩාක් වෙලාවට මේ මෙතන තියෙන ෆොටෝස් accept වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා කාරණා කීපයක් මත. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. නමුත් in review එකේ තියෙනවා. එතකොට මෙතන reminder කියන කොටසෙත් ඔයාලට සමහරක් වෙලාවට දේවල් වැටෙන්න පුළුවන්. දැන්ට නම් මෙතන මොනවත් නැහැ. මෙන්න මේක not accepted කියන එකෙත් පේන ඇති ඔයාලට ෆොටෝස් කිහිපයක්ම තියෙනවා. කිහිපයක් කියන්නේ ගොඩක් තියෙනවා. මෙන්න මේ not accepted ගොඩට එන්න හේතු කාරණා කිහිපයක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඒක ඇත්තට මෙතනට වැටෙන්නේ review process එකෙන් පස්සේ. ඉතින් මම මෙතනට එන විදිය ඒක කියන්නම් ඉස්සරහට. ඊට පස්සේ upload issues upload වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මෙතන පෙන්නනවා. ඊළඟට releases කියලා කොටසක් තියෙනවා. අපිට release එකක් දානවා කියන්නේ bulk එකක්ම අපිට ඉස්සරහට දාන්න පුළුවන්. ඒක category එකක් යටතේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා පටන් ගන්න අය විදිහට ඔයාලා මේ uploaded files වලදී ඔයාලට මෙන්න මේ කෙලවර පේන ඇති upload කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මෙතනට ගියා නම් මෙතන ඔයාලට පේනවා ඇති drag and drop files or browse කියලා තියෙනවා. මෙතනින් ඔයාලගේ computer එකේ තියෙන photos හරි videos හරි select කරලා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන ගන්නම් මේ වගේ. right මේ තියෙන මම සාමාන්‍ය create කරපු කීපයක් මම මෙන්න මේ වගේ select කරලා මේක open කරනවා. මම මේ ටියුටෝරියල් එකට මම මේක දාලා පෙන්නන්නම්. එතකොට මේක දැන් අප්ලෝඩ් වෙනවා කියන්නේ ඇත්තටම මේ Adobe එකට යන්නේ නැහැ. Adobe එකට යන්නේ කියන්නේ සබ්මිට් වෙන්නේ නැහැ. draft එකක් විදියට එනවා. මොකද අපිට මෙතන details කීපයක්ම දාන්න තියෙනවා. එතකොට මේ විදියට ෆයිල් එකක් දාලා ඉවර වෙලා මේක ටික වෙලාවක් යනවා මෙතනට අප්ලෝඩ් වෙන්න. ඊට පස්සේ ඔන්න අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් අපිට තියෙනවා වැඩ කීපයක් කරන්න.
දැන් මේක මෙහෙමම අප්ලෝඩ් කරන්න ගියොත් මේක කොහොමවත් ඇක්සෙප්ට් වෙන්නේ නැහැ. මොකද ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන රතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මෙතන ෆිල් කරන්න ඩීටේල්ස් කීපයක් තියෙනවා. එතකොට මම මේ ඉමේජ් එක ක්ලික් කරලා මෙන්න මේ පැත්තට යනවා. හරි. මෙතනදී ඇත්තටම මට තව දෙයක් කියන්න බැරි වුණා. ඔයාලා අප්ලෝඩ් එකේදී දැක්කත් දන්නේ මෙන්න මේ සයිට් එකෙන් තියෙනවා අපිට PNGs transparent PNG ඒ කියන්නේ background එක transparent ඒවා දානවා නම් ඒකට තියෙන rules and regulations ටිකක් තියෙනවා. එතකොට මෙයාලා backgrounds දාන්න බෑ transparent PNG එකට ඒ කොහොමත් එහෙමයි. PNG format only minimum image resolution is 4 megapixel. මෙන්න මේක පටල ගන්න එපා. megabyte නෙමෙයි 4 megapixel. එතකොට ඔයාලට Google එකේ search එකක් දාන්න පුළුවන් 4 megapixel කියන්නේ කොච්චර පික්සල් ප්‍රමාණයක්ද? ඒ කියන්නේ height එක width එක කොච්චර වෙන්න ඕනේද ෆොටෝ එකේ. ඊළඟට maximum image resolution 100 megapixel. ඒත් එක්කම ඔයාලගේ ෆයිල් එකේ size එක megabyte 45ට වඩා වැඩි වෙන්නත් බෑ. ඊට අඩු වෙන්න ඕනේ. එතකොට images JPEG files එහෙම නැත්නම් JPG කියලා කියනවා. මේ සාමාන්‍ය ෆොටෝස් අපි අප්ලෝඩ් කරන්නේ මෙන්න මේ JPG විදිහට. එතකොට ඒකටත් තියෙන්නේ අර rules and regulationsම තමයි. එකම දේ format එක JPEG වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා vectors අප්ලෝඩ් කරනවා නම් ඒ කියන්නේ Illustrator හරි ඒ වගේ softwares වලින් ඔයාලා vector images අප්ලෝඩ් කරනවා නම් ඒකට අවශ්‍ය වෙන rules ටික තමයි මෙතන තියෙන්නේ. videos දාද්දි අවශ්‍ය වෙන rules ටික තමයි මෙතන තියෙන්නේ. මේ ටික අනිවාර්යයෙන්ම කියවන්න. ඉතින් ඔයාලා ගොඩක් අර photos ගැන අහලා තිබිච්ච හින්දා මෙන්න මේ කොටස තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් minimum image resolution එක 4 megapixel. හරි. එතකොට ඔන්න ඔය දේවල් එක්ක තව හැබැයි දේවල් තියෙනවා. දැන් මේ ටික complete උනායි කියලා ෆොටෝ එක අප්ලෝඩ් වෙයි. නමුත් මේක accept වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. අපි ඉස්සරහට දාන දේවල් සහ අපේ ෆොටෝ එකේ quality එක ඒ හැම දෙයක් මතම තීරණය වෙනවා. ඉතින් මේ දේවල් ටික minimumly තියෙන්න ඕනේ කියන්නේ. අඩුම තරමේ මේක accept වෙන්න, ඒ කියන්නේ අප්ලෝඩ් කරගන්නවත් මේ ටික තියෙන්න ඕනේ. එතකොට review phase එකට ගියයින් පස්සේ තමයි ඉතිරි ඒවා ටික තීරණය වෙන්නේ. හරි. එතකොට දැන් මෙතන මම කියවනේ තව details ටිකක් දාන්න තියෙනවා කියලා මේ ෆොටෝ එකේ. එතකොට ඒ තමයි ඉස්සෙල්ලාම ඔයාලා මේකේ තෝරන්න ඕනේ මේකේ ෆොටෝ ටයිප් එක. එහෙම නැත්නම් ෆයිල් ටයිප් එක. මේක illustrationsද එහෙම නැත්නම් photos ද කියලා. දැන් මේක තීරණය වෙන්නේ ඔයාලගේ ෆොටෝ එක realistic ෆොටෝ එකක් නම්. දැන් ඇත්තටම මේක realistic ෆොටෝ එකක් විදිහට තමයි අපිට පෙන්වුම් කරන්න වෙන්නේ. නමුත් සමහරක් ෆොටෝස් තියෙනවා මම ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ෆොටෝ එකක්. මෙන්න මේ වගේ එකක් ගත්තොත් මේක රියලිස්ටික් එකක් නෙමෙයි. මේක ඉලස්ට්‍රේෂන් ගණයට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ නිකන් අර ඇත්ත නොවන එක. දැන් මෙහෙම එකක් ඇත්තටම නෑනේ. එතකොට මේවා ක්‍රියේටඩ් ඒවා. එතකොට මේ වගේ ඒවා අපි ගන්නෙ ඉලස්ට්‍රේෂන්ස් විදිහට. නමුත් මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගත්තොත් එහෙම මෙන්න මේවා අපිට ෆොටෝ ගණයට දාන්න පුළුවන්. එතකොට මේක වැටෙන්නේ ෆොටෝස් කැටගරි එකට. ඊට පස්සේ ෆොටෝ ෆයිල් ටයිප් ඊට පස්සේ කැටගරි එක අනිවාර්යයෙන්ම හරි කැටගරි එකකට දෙන්න ඕනේ. දැන් අපි මෙතන දාලා තියෙන්නේ මේ සෝලර් පැනල්ස් වගේක් ෆොරස්ට් එකක් ඇතුලේ තියෙනවා. එතකොට අපිට මේක ගොඩාක් බර වෙන්නේ මොන පැත්තටද කියලා අපි ඉස්සෙල්ලා තීරණය කරගන්න ඕනේ. එතකොට මේක මම දානවා ඉන්ඩස්ට්‍රි කියන එකට. මොකද සෝලර් පැනල් කියන්නේ ඒක කමර්ෂල් සහ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ එකක් නිසා දැන් මේ තියෙන වගේනේ අපිට තෝරගන්න වෙන්නේ. නැත්නම් ඇත්තටම ගත්තොත් මේක එනර්ජි සයිඩ් එකට තමයි ගොඩක්ම බර වෙන්නේ. ඉතින් මේ තියෙන ඒවා හැටියට මට හිතෙනවා මේක ඉන්ඩස්ට්‍රි විදිහට දැම්මොත් හොඳයි කියලා. ඒත් එක්කම දැන් සමහරක් වෙලාවට මෙන්න මේ වගේ අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ෆොටෝ එකක් දානවා නම් ඒක ගොඩක් වෙලාවට අපි දාන්නේ graphic resource විදිහට. ඉතින් ඒ අනුව අපිට තෝරන්න වෙනවා. දැන් අපි සතෙක් ඉන්න එකක් එහෙම නැත්නම් සත්තු ඉන්න එකක් දානවා නම් animals. එතකොට buildings තියෙන ඒවා දානවා නම් buildings and architecture. business සම්බන්ධ ඒවා දැන් ගොඩාක් වෙලාවට business සම්බන්ධ ඒවා කට්ටිය එකතු වෙන ඒවා ඊට පස්සේ ඔය graph වගේ ඇඳලා තියෙන ඒවා ඒවා අපිට දාන්න පුළුවන් බිස්නස් කැටගරි එකට. ඒ වගේ ඉතින් කැටගරි එක තෝරන්න වෙනවා. මෙතන කැටගරිස් කිහිපයක්ම තියෙනවා. ඒත් එක්කම ලස්සන සීනරීස් අපි ගන්නවා නම් ලෑන්ඩ්ස්කේප් ගණයට දාන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපිට මේ කැටගරිස් වලින් වඩාත්ම ගැළපෙන එක තෝරන්න වෙනවා මේකට. නැත්නම් අපිට මේක ටාගට් කරන්න බෑ ඒ අදාළ කැටගරි එකට. ඉතින් දැන් අපි හිතමු මේක buildings and architecture එකට දැම්මොත් සමහරක් විට මේක යන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ type එකක් හොයන එක්කෙනා ඒ කැටගරි එක යටතේ තමයි හොයන්නේ. ඊළඟට keywords ටික අපි ලියන්නේ ඉංග්‍රීසි වලින් කියලා මේක තියෙන්න ඕනේ. ඊළඟ විශේෂම කාරණේ ඔයාලා AI වලින් නම් මේ ෆොටෝ එක ජෙනරේට් කරන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික් එක දාන්න ඕනේ.
created using generative AI tools කියන එක සහ මෙන්න මේකත් ගොඩක් වෙලාවට අපි දානවා people and property are fictional. මේකේ මිනිස්සු නැති වුණාට අපි සාමාන්‍ය මේක ටික් එකක් දාන පුරුද්දක් විදිහට දැම්මයි කියලා හානියක් නැහැ. නමුත් දැන් මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගත්තොත් එහෙම මේකේ මේ එක්කෙනාගේ මූණ පේන්නේ නැහැ. එතකොට ඒකින්ද ඔක ලොකුම ඉෂුව එකක් නෑ. නමුත් මූණ පේන ඒවා තියෙනවා නම් AI වලින් ජෙනරේට් කරන ඒවා අපි ඇත්තටම දන්න මිනිස්සෙක් ගෙනෙමින් ඉන්නේ. එතකොට ඒක හිතාගත්ත එකක්. එතකොට ඒ විදිහේ කෙනෙක් ඇත්තටම අපි නැහැ. දැන් අපි ෆොටෝ එකක් කැප්චර් කරොත් එක්සැම්පල් එකක් විදිහට පාරේ ඉන්න මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් කැප්චර් කරලා අපි මේකට අප්ලෝඩ් කරනවා නම් අන්න එතකොට අපිට මේක දාන්න බෑ people and property are fictional කියලා. අපි AI වලින් ජෙනරේට් කරන ගොඩාක් රූප ෆික්ෂනල් ඒවා නිසා අපිට මේක දෙන්න පුළුවන්. අනිත් එක තමයි properties. ඒ කියන්නේ මේකේ පැහැදිලි කියන්නේ ගෙදරක් වගේ එකක් පේන්න තියෙනවා නම් මෙන්න මේ වගේ ගෙදරක් තියෙනවා නම් බිල්ඩින් එකක් තියෙනවා නම් ඒවට property release form එකක් කියලා වෙනම තියෙනවා. ඒ අවසරය අරගෙන තමයි මේවා දාන්න ඕනේ. එතකොට ඒකේ හරි process එකක් තියෙනවා. නැත්තම් මේක flag වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාලගේ මේ ෆොටෝ එක ඒ අදාළ මේ බිල්ඩින් එක අයිති එක්කෙනාම ඇවිල්ලා කියන්න පුළුවන් මේක මගේ අවසරයකින් තොරව තමයි මේක ගහලා තියෙන්නේ කියලා. Adobe එකට කිව්වොත් ඔයාලට ඒක බලපාන්න පුළුවන්. ඉතින් AI වලින් ජෙනරේට් කරන හින්දා මම මේ ෆොටෝස් ගොඩාක් ඒවා ඇත්තටම ගොඩක් කියන්නේ සම්පූර්ණයෙන්ම AI වලින් ජෙනරේට් කරන්නේ. ඉතින් AI ජෙනරේටඩ් නිසා මම මෙතන මෙන්න මේක දෙනවා. හැබැයි ඔයාලා ඇත්තටම ෂූට් කරපු ෆොටෝ එකක් නම් DSLR එකකින් හොඳ ක්වොලිටි එකට ෂූට් කරපු එකක් නම් මේක දෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාලා ඒකේ මොඩල් කෙනෙක් පාවිච්චි කරනවා නම් ඒක පිරිමි වෙන්න පුළුවන්, ගැහැණු වෙන්න පුළුවන්. එයාලගේ කන්සෙන්ට් එක අවශ්‍ය වෙනවා. මේ ඉන්නේ මම සහ මගේ අයිතිය තියෙනවා මේ ෆොටෝස් ටික මෙහෙම සෙල් කරන්න කියන එක දෙන්න වෙනවා. එතකොට ඒක තමයි හරි process එක. එතකොට ඔයාලා AI වලින් ජෙනරේට් කරනවා නම් මේ ටික් දෙකම දානවා. ඊට පස්සේ මෙන්න මෙතන අනිවාර්යයෙන්ම අපිට ටයිටල් එකක් දාන්න වෙනවා. මේ ෆොටෝ එක ගැන පොඩි විස්තරයක් දාන්න වෙනවා මේ ටයිටල් එක විදිහට. එතකොට මම මෙතන දාන්නම් solar panels in forest කියලා මම දැන් ටොම දුන්නා. මේක තව මට විස්තර කරන්න පුළුවන් කැරක්ටර්ස් 200ක් වෙනකම් විස්තරේ ලියන්න පුළුවන්. ඊළඟට කීවර්ඩ්ස් ටිකක් දාන්න පුළුවන්. මම මෙතන මේක අනිවාර්යෙන් දාන්න වෙනවා. මොකද මේක දාන්න නැතුව අපිට සබ්මිට් කරන්න දෙන්නේ නැහැ. අනි වචනේ ගානේ දාගෙන යන්න තියෙන කමා වලින් වෙන් කරගෙන මේ විදිහට ඊට පස්සේ imagine ඊට පස්සේ green ඊට පස්සේ අපිට trees nature ඔය වගේ දාගෙන යන්න පුළුවන්. ඒතර මේ ෆොටෝ එකට ගැලපෙනවා කියලා හිතන දේවල් මේ keywords අපිට දාගෙන යන්න පුළුවන්. හරි. ඒකට ඔය විදිහට දාගෙන ගිහිල්ලා මේ ටික ඔක්කොම ඕකේ වුණාන් පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන අර රතු පාට තිබිච්ච එක දැන් කොළ පාට වෙලා තියෙනවා. එතකොට දැන් ඔන්න මේක සබ්මිට් කරන්න රෙඩි. නමුත් ඩබල් චෙක් කරන්න මේ ටික ඔක්කොම ආය හරිද කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මේක දැන් ඔයාලා දැම්ම සබ්මිට් කරන්නේ නැත්නම් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා save work කියලා. මෙන්න මේක දෙන්න දුන්නයින් පස්සේ මෙතන save වෙලා තියෙනවා. එතකොට ඔයාලා මේකෙන් log out වෙලා ආයෙ ගියත් මෙතන තියෙනවා මේවා ටික. මොකද දැන් මේක අප්ලෝඩ් වෙලා ඉවරයි සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ওই ටික දැම්මයින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා submit file කියලා. ඒකෙන් submission එකක් දාන්න පුළුවන්. මම දැන්ට මේක submit නොකර තියන්නම්. මොකද මේක submit කරොත් අනිවාර්යයෙන්ම reject වෙනවා. හේතුව තමයි මේක හරි scale එකට හදපු නැති හින්දා. හරි. එතකොට submit කරායින් පස්සේ ඒක කෙලින්ම වැටෙනවා මෙන්න මේ in review කියන එකට. හරි. ඔතෙන්ට වැටුණායින් පස්සේ ඉතින් review වුණාම accept වුණොත් කෙලින්ම මෙන්න මේ dashboard එකේ ඔයාලට බලා ගන්න පුළුවන් accepted list එකේ දැන් මේ ටික තියෙනවා. ඉතින් මෙතෙන්ට ආවයි කියන්නේ ඒක accepted ඒක live තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඒ ෆොටෝ එක කොච්චර ප්‍රමාණයක් download වුණාද කියලා. ඒත් එක මෙතන ඔයාලට photos, videos, vectors, illustrations ඕවා බලා ගන්න පුළුවන් මේ කොටසේ. එතකොට uploaded files කැටගරි එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මෙනු එකේදී බලන්න පුළුවන්. ඔයාලා දැනට අප්ලෝඩ් කරලා තියෙනව මොනවද? ඇක්සෙප්ට් වෙලා තියෙනව මොනවද? එහෙම නැත්නම් ඇත්තටම මේ ප්‍රශ්න තියෙනව මොනවද කියලා බලන්න පුළුවන්. එතකොට මේ not accepted එකේ විශේෂයෙන් මේ AI photos වල
ගොඩාක් ඒවා ඇක්සෙප්ට් වෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒක අපි හරියට රිවිව් කරන්න ඕනේ. ඒ කියන්නේ කෙලින්ම AI එකෙන් ජෙනරේට් කරලා මේ පැත්තට දාන්න බෑ. අනිවාර්යයෙන්ම එකින් එක රිවිව් කරලා අපිට ඒක අප්ලෝඩ් කරන්න වෙන්නේ. මේ හැම ෆොටෝ එකක්ම අපිට බැලූ බැල්මට මාර ලස්සනයි. කියන්නේ හිතා ගන්නවත් බෑ AI එකකින් හැදුවද කියලා. නමුත් පුංචි දෙයක් නිසා මේක රිජෙක්ට් වෙන්න පුළුවන්. ප්‍රධානම දේවල් දෙක තමයි එකක් quality issues කියන එක. අනිත් එක තමයි similar content කියන එක. මෙතන එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා similar content in our collection. එතකොට මේක ගොඩක් වෙලාවට දැන් මෙයාලගේ තියෙනවා වෙනමම ඔය වගේ collections කියලා. ඒ කියන්නේ මේ type එකේවම එකතු කරපු collections තියෙනවා. ඒ වගේ තියෙන එකක් නම් ඊට සමාන එකක් නම් අපි දාලා තියෙන්නේ එයා කියනවා similar content in our collection කියලා. ඒකට ටිකක් වෙනස් ඒවා තමයි අපි දාන්න ඕනේ. ඒත් එක්කම මෙන්න මේක ඔයාලට පේන ඇති මේකට දීලා තියෙන මේක මගේ අතින් වෙච්ච වැරදීමක් missing generative AI flag කියලා. එතකොට අර මම AI වලින් generate කරලා නමුත් ඒකේ mark කරලා නැහැ AI වලින් generate කරා කියලා. එතකොට මේවා set එකේ ඔක්කොගෙම තියෙන්නේ quality issues සහ similar content කියන කතන්දරේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ මේ දාන ඒවා හැම එකක්ම accept වෙයිද නැද්ද කියලා. මේකට හේතුව තමයි දැන් හිතන්නකො මෙන්න මේ වගේම ෆොටෝස් 10ක් විතර එක වගේ මේවා තිබ්බොත් එහෙම අර අනිත් පැත්තේ බලන එක්කෙනාට එක වගේ මේවා සෙට් එකක් පේන්න ගන්නවා. ඉතින් ඒක එච්චරම සූටබල් නෑනේ. එකිනෙකට වෙනස් ඒවා තියෙනවා නම් අලුත් ඒවා තියෙනවා නම් ක්‍රියේටිව් ඒවා තියෙනවා නම් තමයි යාලා ඒක ඩිස්ප්ලේ කරන්න බලන්නේ. නමුත් අපිට මේ වගේ එක කැටගරි එකක ඒවා දාන්න පුළුවන්. පොඩි වෙනස්කම් එක්ක එක කැටගරි එකක ඒවා දාන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට AI වලින් ජෙනරේට් වෙන ඒ වගේ තියෙන ප්‍රධානම දේ තමයි quality issues කියන ඒවා. quality issues කියලා කියන්නේ මම ඔයාලට එකක් පෙන්නන්නම්. මේ වගේ ජෙනරේට් කරගත්ත එකක්. හැබැයි මේකේ මම මෙතනින් අරන් පෙන්නන්නම්. right. අපි මෙන්න මේකේ not accepted quality issues. හරි මෙන්න මේකේ මම එකක් පෙන්නන්නම් zoom කරලා. හරි දැන් මෙන්න මේක දැන් මෙහෙම බැලු බැලමට මාර quality එකට තියෙනවා. නමුත් අපි ඕනනම් මේක zoom කරලා බැලුවොත් එහෙම එකක් තමයි මේකේ සමහරක් තැන් තියෙනවා පොඩ්ඩක් blur වෙලා තියෙනවා. ඒතර සමහරක් තැන් sharpen වෙලා තියෙනවා. ඒතර දැන් මෙතන මේකේ ගත්තොත් එහෙම පුංචි තැනකින් මේක වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ බටේ මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් ඉවර වෙනවා. එතකොට මේකේ end එක නිකන් අර කොහෙටවත් නැති තැනකින් ඉවර වෙනවා. මොන මෙතන මොන හරි තිබ්බනම් wash එකක් හරි මොන හරි තිබ්බනම් එහෙම නැත්නම් අර pressure washing machine එකක් හරි තිබ්බනම් ඔකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔය වගේ දැන් මේකෙත් මෙහෙම zoom කරලා බලපුවම තමයි ප්‍රශ්න ටික පේන්න ගන්න. ඊට පස්සේ විශේෂයෙන්ම අතේ ඇඟිලි බලන්න වෙනවා. මේවා ඩුප්ලිකේට් වෙලා තියෙන්න පුළුවන්. හරියට නැති වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතකොට පොඩි දෙයක් ඇති මේක රිජෙක්ට් වෙන්න. ඒතර මම තව එකක් පෙන්නන්නම් මේ වගේ. ඔව් දැන් මෙන්න මේ වගේ එකක් ගත්තා. මේකෙත් ඔයාලට පේන්නේ නැති දැන් zoom කරලා බලපුවාම සහ මේක මේ මම ඇත්තට මේක upscale කරලා තියෙන්නේ. ඒ upscale කරන එක මම ඉස්සරහට කියන්නම්. නමුත් මේක ගත්තොත් බැලූ බැල්මට වැරද්දක් පේන්නේ නැහැ. නමුත් සමහරක් වෙලාවට මේකේ තියෙන පොඩි දෙයක් ඇති. දැන් උදාහරණයක් විදිහට මේක ගත්තොත් එහෙම දැන් මේකේ මේක ප්‍රෙස් කරලා නැහැ මේක නිකන් තියෙන්නේ. නිකන් අල්ලන් ඉන්නේ. එතකොට මේක ප්‍රෙස් කරලා නැතිවීම ඒක ලොජිකල් නෑනේ. ඒක නිකන් ඔය වතුර එළියට එනවා වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට කොච්චර හොඳ එකක් වුණත් මොකක් හරි පොඩි අඩුපාඩුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙනවා. එතකොට මම තව එකක් පෙන්නන මෙන්න මේක. මේකේ ඔයාලා බැලුවොත් මෙන්න මේ ටෙක්ස්චර්ස් එහෙම හරිම අන්රියලිස්ටික් විදිහට තමයි තියෙන්නේ මෙන්න මෙතන මේ දේවල්. ඒත් එකම පැල ටික ගත්තත් එහෙමයි. ඉතින් මේක කොහොමත් අපිට ඇත්තටම මේක මෙයාලා ගොඩාක් පාවිච්චි කරන්නේ printing සහ ලොකු වැඩවලට. එතකොට මේක ඔන්නෝම zoom කරලා ගත්තාම හොඳට පේනවා මේක artificial දෙයක් කියලා. ඒ කියන්නේ realistic නැහැ කියලා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපිට තියෙන issues. මේකෙත් එහෙමයි. මේකත් reject වෙච්ච ෆොටෝ එකක්. ඉතින් මේ වගේ අපිට කියන්න බෑ අපිට හොඳට පේනවා මේවා හොඳට තියෙනවා කියලා. නමුත් දැන්
උදාහරණයක් විදිහට මෙන්න මේකේ බ්ලර් වෙලා තියෙනවා කියන එක සමහරක් විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ටික zoom ඒ කියන්නේ මේ ටික focus වෙලා මෙන්න මේ අතේ මේ කොටස බ්ලර් වෙලා තියෙනවා කියන එක. ඒ වගේ විවිධාකාරයේ ගැටලු නිසා මේවා රිජෙක්ට් වෙන්න පුළුවන්. එතකොට මේ ෆොටෝස් වල ඔන්න ඔය වගේ quality issues හින්දා රිජෙක්ට් වීමේ හැකියාව තියෙන. ඉතින් ඒ හින්දා හරියටම හොඳටම බලලා විතරක් අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරන quantity එක නෙමෙයි වැදගත් වෙන්නේ quality photos අප්ලෝඩ් කිරීම. හරි. එතකොට අපි මේක ඊළඟ කොටසට ගියොත් එහෙම ඊළඟට අපි බලන්න ඕනේ කොහොමද අපි දැන් මම නම් මේක AI වලින් ජෙනරේට් කරේ. ඉතින් AI වලින් ජෙනරේට් කරනවා කියලා මම paid tools පාවිච්චි කරේ නෑ. මම ඇත්තටම මේක ජෙනරේට් කරේ Flow එකෙන්. මම Google එකේ ටයිප් කරොත් Flow කියලා මේක Google එකේම ප්‍රොඩක්ට් එකක්. පහුගිය දවස්වල ගොඩක් ජනප්‍රිය වුණා සහ තාමත් මේක ඉතාම හොඳට යූස් වෙනවා. ඉතින් මෙන්න මේකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මං කලින් ජෙනරේට් කරපුවා මේකට දාලා. ඉතින් අදාළ prompt එක copy paste කරන්න තියෙන්නේ මෙතෙන්ට. එතකොට අපිට මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. මේකට කිසිම මුදලක් යන්නේ මේක free. මෙතන අපි තෝරගන්න ඕනේ nano banana කියන එක. nano banana එකෙන් තමයි මේක ජෙනරේට් කරන්නේ. ඉතින් prompt එක මෙතෙන්ට paste කරන්න තමයි තියෙන්නේ. prompt එක ජෙනරේට් කරනදී මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Claude AI එක. මේ Claude එක ගිහිල්ලා මම දෙනවා මට අවශ්‍ය වෙන ඒක ජෙනරේට් කරගන්න අවශ්‍ය වෙන මොකක් හරි prompt එකක් ලියලා දෙන්න කියලා. මම මෙහෙම දෙන්න create an image generate prompt for motion in a service center. Images must be professional. හරිද? right. එතකොට මෙන්න හරි. මෙතන මෙන්න මේ විදිහට මෙයා image generation prompt එකක් දෙනවා අපිට. මේක ඉතින් මේ කිහිපයක් මෙතන දීලා තියෙනවා. මම මෙතනින් එක copy කරලා මේක ඉතින් වෙනස් කරන්න පුළුවන් මෙයාට කියලා. වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඔයාලා flow එකට ගියයින් පස්සේ මම ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි මෙන්න මෙතන new project කියලා තියෙනවා. ඔයාලට flow එකට register වෙන්න පුළුවන් ඔයාලගේ Google account එකෙන්ම. මොකද මේක Google ලගේ product එකක් නිසා. මේකේ new project කියන එකට ගිහිල්ලා මම එක category එකක ඒවා ඒකේ හදාගන්න. දැන් මම අර cleaning ඒවා ටික එකක හදාගන්න. දැන් මේක service center එකක ඒවා ටිකක් නිසා car wash සම්බන්ධ දෙයක් නිසා මම මේක වෙනම project එකක් විදියට යනවා. එතකොට මම මෙතන අර copy කරගත්ත prompt එක දාගත්තා, paste කරගත්තා. ඊළඟට මෙන්න මෙතන nano banana pro එක මම use කරනවා. මේකට ඔයාලට පේන්නේ නැති 0 credits. ඒ කියන්නේ මේකේ credits යන්නේ නැහැ. මම දැනට එකක් දාන්නේ. මෙතන 4ක් වෙනකන් හදන්න පුළුවන්. නමුත් එකක් දාලා බලන්න prompt එක හරියයිද නැද්ද දන්නෙත් නැහැ. ඉතින් මෙතන image කියලා තෝරගත්තා. aspect ratio එක 16:9. ඕනනම් ඔයාලට vertical දාන්න පුළුවන් 9:16. 4:3 මේ වගේ aspect ratios දාන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මම යන්නේ 16:9 කියන එකට. එකක් දාලා මම දැනට මේක ජෙනරේට් කරලා බලනවා. මොකද මම දන්නේ කොහොමද මේක එන්නේ කියලා. අනිත් එක තමයි ඉතින් මේ AI වලින් ෆොටෝස් ජෙනරේට් කරන අය ගොඩක් දන්නවා මේකේ එන අවුට්පුට් එක අපිට හිතා ගන්න බෑ කොයි විදිහ එකක් වෙයිද කියලා. ඉතින් මේක අපේ ප්‍රොම්ප්ට් එකේ විස්තරේ අනුව තමයි ඕක තීරණය වෙන්නේ. ඉතින් මේ වගේ මට මේ තව එකක් දීලා තිනවා මම මේකත් කොපි කරගන්නම්. මේකත් කොපි කරලා මම මෙතනට පේස්ට් කරගන්නවා. ඔය වගේ අපිට මල්ටිපල් ප්‍රොම්ප්ට්ස් එකවර රන් කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති දැන් මෙතන මෙයා මේක හදලා දෙනවා. right එතකොට ඔන්න අපිට ආවා prompt එකක් මෙන්න මේ වගේ. දැන් මේ වගේ එකක් ආවයින් පස්සේ එකක් තමයි මෙන්න මෙතන ඔයාලට පේන ඇති advanced auto spa කියලා කියන branding එකක්. මම මේ brandings තියෙන ඒවා ගන්නෙ නැහැ. මොකද ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනිවාර්යෙන්. එතකොට මේ branding එක නැතුව තමයි ගන්න ඕනේ. ඔයාලට ඕන මේ ෆොටෝ එක ක්ලික් කරලානේ දැන් මම තියෙන්නේ. ඔයාලට මේ පල්ලෙහා දෙන්න පුළුවන් what do you want to change කියලා තියෙනවා. මට මෙතන දෙන්න පුළුවන් remove the branding කියලා. හරි අපි හිතමු මේක අපි ගත්තයි කියලා. මේක ඩවුන්ලෝඩ් කරද්දී ඔයාලා කරන්න ඕන වැඩේ තමයි මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා.
මෙන්න මෙතන 1K ඔරිජිනල් සයිස් නෙමෙයි 2K අප්ස්කේල් කියන එක ගන්න. එතකොට ඔයාලට තවත් quality එකකින් වැඩි අප්ස්කේල් කරපු එකක් තමයි එන්නේ. නමුත් මේක 2K නේ. 2K කියලා කියන්නේ ඔන්න මට අනිත් image එකක් generate වුණා. ඉතින් මේ බලන්න හොඳම quality එකෙන් තියෙන නමුත් සමහර වෙලාවට මෙතන මේ motion blur එක තියෙන හින්දා මේක accept නොවෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අනිත් එක තමයි මෙන්න මේ ෆොටෝ එක හොඳට අපිට ස්කේල් කරයින් පස්සේ ඇනලයිස් කරලා බලන්න වෙනවා. හරි මම මේකත් ගන්නකො 2K අප්ස්කේල් කරලා මේ විදිහට ගන්න. රයිට් එතකොට ඔන්න මම ගාව තියෙනවා අර අප්ස්කේල් කරලා ගත්ත ෆොටෝ එක. රයිට් ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන පේන හැටි මේකේ ප්‍රධානම ප්‍රශ්නයක් මට පේන්න තියෙන එකක් තමයි මෙන්න මෙතන අනවශ්‍ය විදිහට බ්ලර් එකක් ඇවිල්ලා තියෙන. ඒතර මේක අපිට ගන්න බෑ මේ වැඩේට. ඒකට ඔන්නව තමයි බලන්න. මොකද මෙතන එක ફોකස් වෙලා තියෙනවා. ආයෙ මෙතන ફોකස් වෙලා නැහැ. ආයෙ මෙහෙ තියෙනවා. එතකොට මෙන්න මේ කොටසේ වලට පේන ඇති බ්ලර් එකක් තියෙනවා. ඒ නිසා මේක මට හිතෙනවා ඇක්සෙප්ට් වෙන්නේ නැති වෙයි. මොකද ඒක සාමාන්‍ය කැමරාවකින් ගැහුවා නම් මෙහෙම බ්ලර් එකක් ඇති වෙන්නේ නැහැ. ඒක අන්රියලිස්ටික් එකක්. අපි අනිත් එකත් ඔබටත් බලමු මොනවද තියෙන්නේ කියලා. හරි මෙයාගේ මේ අතේ කොහොමත් motion blur එකක් තියෙන. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද මෙයා මේක වැඩ කරන ගමන්නේ අරගෙන තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ කායකේ අනිත් ඒවා හොඳට බලන්න වෙනවා. රෝද ටික, ලයිට්ස් ටික මේවා හරියට තියනවාද කියලා. මොකද සමහරක් වෙලාවට පොඩි තැනකින් මෙහෙට වෙන්න පුළුවන්. right ඉතින් ඔන්න ඔය විදිහට අපිට images generate කරගන්න පුළුවන් flow වලින්. නමුත් මේක අපිට upload කරන්න බෑ තාම. මොකද මේක තියෙන්නේ 2K. ඒ කියන්නේ මෙයාගේ resolution එක අපි පොඩ්ඩක් බැලුවොත් මම මෙයාගේ properties අරන් පෙන්නන්නම්. මෙන්න මේ ෆොටෝ එකේ properties ටික. එතකොට මෙතන මෙයාගේ resolution එක විදිහට තියෙන්නේ 2752යි 1536. එතකොට Adobe එකට 4MP ඕන වෙනවා. මිනිමම් එතකොට අපි ඒක බැලුවොත් එහෙම මෙතන තියෙනවා මෙන්න 4MP එකේ 2560යි 1440යි කියන රෙසලූෂන් එක තමයි ඕන වෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට මේකෙන් එනේ වගේ සමහරක් වෙලාවට අපිට කිට්ටුවෙන් යන්න අපිට සමහරක් මේ රෙසලූෂන්ස් හම්බ වෙනවා. නමුත් 2K කියලා කියන්නේ මේක ඔයාලට පේනවා ඇති. ඉතින් ඔන්න දැන් මෙයාගේ ඩයිමෙන්ෂන්ස් අනුව නම් මේ ගාන ඇති. නමුත් මේක ළඟින්ම යන හින්දා අපිට මේක අනිවාර්යයෙන්ම අප්ස්කේල් කරන්න වෙනවා. ඉතින් මේ වැඩේට මම පාවිච්චි කරන්නේ අප්ස්කේල් කියන software එක. මෙන්න මේක ඔයාලට ගන්න පුළුවන් image upscale එකක්. එතකොට මේක ගත්තාම මේක අරන් install කරගන්න තියෙන්නේ. තරම් පෙන්නන්න. right මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ software එක. එතකොට මට කරන්න තියෙන්නේ මෙතනින් මගේ ෆොටෝ එක සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. ඔන්න මම ෆොටෝ එක සිලෙක්ට් කරලා දුන්නා. ඔයාලට ඕන batch upscale එකක් යන්නත් පුළුවන්. ඒ කියන්නේ fold එකක්ම දීලා upscale කරන්න පුළුවන්. ඊළඟට upscale කරන model එක ඔයාලා තෝරගන්න ඕනේ. AI model එක. මම මේ standard එක දැන්ට දෙන්නම්. ඊට පස්සේ අප්ස්කේල් කරන්නේ කොච්චරක්ද කියලා. මෙයාලා සාමාන්‍යයෙන් කියලා තියෙනවා මේ 4න් එහාට අප්ස්කේල් කරද්දී නේටිව් ඒ කියන්නේ ඇත්තටම වැඩිවීමක් වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා මම ගොඩක් වෙලාවට මේක 2x වගේ දෙනවා. එතකොට 2x වගේ දීලා මොකද ඔයාලට මෙන්න මේ පල්ලෙහාත් පේන ඇති රෙසලූෂන් එක කොච්චරකට වැඩි වෙනවද කියලා. එතකොට මම මෙතන 2x වගේ දුන්නා නම් ඇති. ඊට පස්සේ මම මේක output folder එකකුත් දීලා තියෙන්නේ downloads folder එක මෙතන දීලා තියෙනවා upscale කරන්න තියෙන්නේ. එතකොට sorry මේක දෙන්නම්. හරි මම දැන් දුන්නා desktop එක. ඔන්න upscale වෙනවා. එතකොට මේ upscale වෙන එකෙන් වෙන්නේ මෙයාගේ resolution එක වැඩි වීමක්. හැබැයි මතක තියාගන්න මෙතන AI පාවිච්චි වෙලා තමයි මේක upscale වෙන්නේ. ඔයාලට පේන ඇති AI image upscaler කියලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අප්ස්කේලින් හොඳයි. නමුත් මේ අප්ස්කේල් කිරීමත් එක්ක සමහරක් විට අලුත් දේවල් මේකට ඉන්ට්‍රොඩියුස් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම අප්ස්කේල් වුණා දැන් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. එහෙම බෑ. ඒ අප්ස්කේල් එක අප්ස්කේල් වෙච්ච ඉමේජ් එක අනිවාර්යෙන්ම චෙක් කරලා බලන්න වෙනවා.
එතකොට මෙන්න මේ විදිහට අපිට ඕන මේකේ දැන් ඔන්න අප්ස්කේල් වෙලා ඉවරයි. එතකොට අපිට බලන්න පුළුවන් මෙයාගේ තියෙන වෙනස. මේක දැන් මෙහෙම බැලුවට ඔයාලට ලොකුවට පේන්නේ නැති වෙයි. නමුත් zoom කරලා බැලුවොත් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් quality එක වැඩි වෙලා තියෙන විදිහ. හරි. එතකොට ඔන්න විදිහට අප්ස්කේල් කරලා තමයි මේකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් සරලව ගත්තොත් ඔන්න ඔය විදිහට තමයි මගේ work flow එක යන්නේ. ඉතින් එකම දේ අර අප්ලෝඩ් කරද්දි හරියට මේ ෆොටෝ එකේ ක්වොලිටි එක තියෙනවද කියලා බලලා අප්ලෝඩ් කරන්න ඕනේ. නැත්නම් ගොඩාක් ඒවා රිජෙක්ට් වෙන්න ගන්න. ඉතින් ගොඩාක් ඒවා රිජෙක්ට් වෙන්න ගත්තොත් ඔයාලගේ ඇක්සෙප්ටඩ් ඒවා පවා සමහරක් වෙලාවට පෙන්වන්නේ නැහැ. මොකද ගොඩක් ඒ කියන්නේ ඇක්සෙප්ට් වෙලා තියෙන ප්‍රමාණයට වඩා රිජෙක්ට් වෙලා තියෙන ප්‍රමාණය ගොඩාක් වැඩි. මේක ඒ කියන්නේ මේක නිකන් අර අනිත් අයට පෙන්වීම කරන්නේ ඔයාලගේ අපි හිතමු ඔයාලා ග්‍රේඩ් එකක් මේන්ටේන් කරනවා නම් ඔයාලගේ ග්‍රේඩ් එක අඩු වෙන්න ගන්නවා. ඒ හින්දා ක්වොලිටි ෆොටෝස් එකක් දෙකක් හරි කමක් නැහැ. හරියට අප්ලෝඩ් කරගන්න. එතකොට අප්ලෝඩ් කරලා තියාගන්න. මේක විශේෂයෙන් ඕන වෙන්නේ AI හරහා ඔයාලා ෆොටෝස් අප්ලෝඩ් කරන්න යනවා. ඉතින් මීට අමතරව paid AIs තියෙනවා. Midjourney තමයි ස්ටෑන්ඩඩ් එක. Midjourney ඒත් එක්කම Adobe Firefly කියන එකත් ඔයාලට use කරන්න පුළුවන්. ඒවා paid versions. එතකොට මේවා use කරොත් එහෙනම් ඔයාලට තවත් මීට වඩා හොඳ ෆොටෝ රියලිස්ටික් ඒවා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි යන විදිහ. මේකෙත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ටිකක් දිග වීඩියෝ එකක්. නමුත් මම දන්න කියන ඒවා ටික ඔය වීඩියෝ එකේ මම හිතනවා කවර් වුණා කියලා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න ආවොත් වීඩියෝ එකේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒවට මම පුළුවන් විදිහට සොලියුෂන් දෙනවා. ඉතින් තව මටත් දේවල් තියෙනවා මේක ඉගෙන ගන්න. මේ මම දාන්නේ මම මේ ටෙස්ට් කර බලන එක එක ඒවා දාලා. අනිත් එක තමයි ඇත්තටම මට මේක දාන්න මේ මෙහෙම ෆොටෝස් ආවේ මොකද මගේ ප්‍රධානම ජොබ් එක තමයි වෙබ් ඩෙවලොප්මන්ට්. එතකොට මේ වෙබ් ඩෙවලොප්මන්ට් වලට මට AI ෆොටෝස් අවශ්‍ය වෙනවා සමහරක් වෙලාවට ක්ලයන්ට් ගාව ෆොටෝස් නැති වුණාම. ඉතින් ඒකට මම කොහොමත් මේවා ජෙනරේට් කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාම මේ ජෙනරේට් කරලා තියන් ඉන්නේව නිකන් ඔය තියන් ඉන්නවට වඩා මේක මේ වගේ එකකට දාලා තියාගන්න එක හොඳයිනේ කියලා මම පටන් ගත්ත එකකින් තමයි මේ වගේ පොඩි පොඩි ගණන් ටිකක් එන්න ගත්තේ. ඉතින් මොකද දැන් මේක කොහොමත් මම ඩවුන්ලෝඩ් කරනවානේ. ඉතින් ඒ හින්දා ওই විදිහට තමයි මගේ work flow එක යන්නේ. හැබැයි මේක ගොඩාක් මේ accept වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. දැන් ඔයාලට පේන ඇති මෙතන මගේ 65ක් තියෙනවා ගිහිල්ලා. නමුත් 60 ගානක්ම මේකේ ඒ කියන්නේ ඔය හා සමාන 150ක් විතරම මේ රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මෙතන ඒකෙන් ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. අනිත් අයටත් බලන්න, share කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න. ඉස්සරහටත් මේ වගේ videos දාන්න. ඉතින් ඔයාලට අවශ්‍ය වීඩියෝ එක මොකක්ද කියලා දැම්මොත් ඒ සම්බන්ධයෙන් මට හොයලා බලලා වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම එහෙනම් සුබ දවසක්. ඉන් එන්න. Thank you.